ආයිබෝවන් මේ අමුතු කතා ලෝකය. මගේ නපුරු බොස් තුන්වෙනි කොටසින් ඔයාලා දැක්කා රහසින් ක්ලීනින් රස්සාව කරපු දේවමිව 15 වෙනි තට්ටුවේදී අගලංකට මාට්ටු වෙන හැටි. දැන් එතෙන් සිට හෙඩ්සෙට් එක කනේ ගහගෙන S2 පියාගන්න. මේ හැමදේම හිතින්ම වගන්න. අපි යමු කතාවට. අකලංකගේ කෑ ගැහිල්ලට මුළු 15 වෙනි තට්ටුවම දෙදරලා ගියා. දේවමි බයෙන් ගැහි ගැහි බිම දන ගහගෙනම හිටියේ. හරියට මරණ දඬුවම අහන්න ඉන්න හිරකාරයෙක් වගේ. අකලංකගේ S2 කේන්තියෙන් රතු වෙලා තිබුණා. එයා තමන්ගේ කැබින් එකේ ඉඳන් එළියට ආපු ගමන් සාක්කුවෙන් ෆෝන් එක අරගෙන කාටදෝ කෝල් එකක් ගත්තා. පෙරේරා තමුසේ දැන්මම මගේ කැබින් එකට එනවා. මේ දැන්මම. විනාඩියක් යන කලින් HR මැනේජර් මිස්ටර් පෙරේරා දහඩිය පෙරාගෙන හති දාගෙන දුවගෙන ආවා. බිම දනගාගෙන අඬන දේවමිව දැක්ක ගමන් පෙරේරාට තේරුණා අද තමන්ගේ රස්සාව ඉවරයි කියලා. සර් මම මේ කටවාපිය මම තමුසට කිව්ව නේද මේ හිඟන්නේ මේ කම්පැනි එකට වද්ද ගන්න එපා කියලා. තමුසේ මට හොරෙන් මේ කිව්ව රස්සාවට ගත්තම දෙන්න මගේ ෆ්ලෝ එකටත් එව්වා. තමුසේලා දෙන්නම අදින් පස්සේ අකලංකට කතාව ඉවර කරගන්න හම්බ වුණේ නැහැ. 15 වෙනි තට්ටුවේ VIP ලිෆ්ට් එකේ දොර ඇරුණා. එක පාරටම ලිෆ්ට් එකෙන් එළියට ආවේ අර පිට රටින් ආපු ඉන්වෙස්ටර්ස්ලා තුන්දෙනා. මීටින් එක පටන් ගන්න තව විනාඩි කිහිපයක් තියෙද්දි එයාලා කලින්ම ඇවි. අකලංක එක පාරටම ගල් ගැහුණා. බිම තාමත් කෝපි වතුර ටිකක් තියෙනවා. ලොකු සද්දයක් දාලා කෑ ගහපු කයාලට ඇහුණද දන්නෙත් නැහැ. කම්පැනි එකේ අයිතිකාරයා විදිහට අකලංකගේ තත්ත්වෙ බිඳුවටම වැටෙන්නයි යන්නේ. ඒත් කවුරුවත් හිතපු නැති දෙයක් එතන සිද්ධ වුණා. දේව මේක තත්පරයක්වත් පළක්කු කළේ නැහැ. එයා බිම තිබුණු අර තෙත රෙදි කෑල්ලෙන් ඇහිපිල්ලම් ගහන වේගෙන් ඉතුරු කෝපි වතුර ටික පිහදලා දැම්මා. ඊට පස්සේ ඉක්මනට බිමෙන් නැගිටලා තමන්ගේ යුනිෆෝම් එකේ ගෑවිලා තිබුණු කුණු ටික ගසලා දාලා අර සුද්ද තුන්දෙනා ඉස්සරහට ගිහින් හරිම ලස්සන හිනාවක් මූණට අරගෙන අත් දෙක එකතු කරලා ආයිබෝවන් කිව්වා. Good morning sirs. Welcome to AK Holdings. දේවමිගේ ඒ සුමට ඉංග්‍රීසි උච්චාරණය ඇහුනම අකලංකටත් පුදුම හිතුණා. අර පිටරට මහත්තුරු තුන්දෙනා දේවමිගේ ඒ ලස්සන පිළිගැනීමට ගොඩක් පැහැදුනා. එයාලා hina වෙලා දේවමිට thank you කියලා අකලංකත් එක්ක අතට අත දීලා කැබින් එක ඇතුළට ගියා. දේවමිගේ ඒ ඉක්මන් ක්‍රියාකාරීත්වය නිසා අකලංක ලොකු ලැජ්ජාවකින් බේරුණා. ඒත් අකලංක දේවමි දිහා බැලුවේ ඊටත් වඩා නපුරු බැල්මකින්. පැය දෙකකට පස්සේ මීටින් එක ඉවර වුණා. සුද්දෝ ටික ගියාට පස්සේ අකලංක ආයෙත් කැබින් එකට ඇවිත් ඉන්ටර්කෝම් එකෙන් සුපර්වයිසර්ට කතා කළා. අර ක්ලීනින් කරන කෙල්ලෝ දැම්මම මගේ කැබින් එකට එවනවා. විනාඩියකින් දේවමි වෙවුල කැබින් එකේ දොර ළඟට ආවා. සර් මම ඇතුළට එන්නද? අකලංක තමන්ගේ කැරකෙන පුටුවේ වාඩි වෙලා දේවමි දිහා උඩ ඉඳන් පහළට බැලුවා. එනවා ඇතුළට. දේවමි ඔළුව පාත් කරගෙන ඇතුළට ගිහින් හිටගත්තා. දේවමි හිතුවා දැන් එයාගේ රස්සාව අනිවාර්යෙන්ම ඉවරයි කියලා. තාත්තගේ මූණ දේවමිට මතක් වුණා. එයාගේ ඇස් වලින් ආයෙ කඳුළු වැටෙන්න ගත්තා. අඬන්න එපා මෙතන. මම තමුසි වස් කරන්නේ නැහැ. දේවමි පුදුම වෙලා ඔළුව උස්සලා බැලුවා. ඒත් අකලංකගේ මූණේ තිබුණේ හරිම නපුරු හිනාවක්. හැබැයි අද ඉඳන් තමුසෙට පරණ වැඩ කරන්න බෑ. අද ඉඳන් තමුසේ වැඩ කරන්නේ මේ 15 වෙනි තට්ටුවේ විතරයි. මගේ කැබින් එක අස් කරන එක, මට කෝපි හදන එක, මගේ පස්සෙන් ඇවිත් මම කියන හැම දෙයක්ම කරන එක තමයි අද ඉඳන් තමුසේගේ රස්සාව. තමුසෙට මාව රවට්ටලා මේ කම්පැනි එකට රිංග ගත්තට මම තමුසෙට හොඳ දඬුවමක් දෙනවා. මම තමුසේගේ ජීවිතේම අපායක් කරනවා. පුළුවන් නම් විතරක් හෙට ඉඳන් වැඩට එනවා. දැන් ඵලයන් එළියට. අකලංක එහෙම කියද්දි දේවමිට තේරුණා එයා මේ වැටුනේ ඊටත් වඩා ලොකු අමාරුවක කියලා. රස්සාව දාලා යන්නත් බෑ. මේ නපුරු යක්ෂයා ළඟ වැඩ කරන්නත් බෑ. හෙට ඉඳන් අකලංකගේ පෞද්ගලික සේවිකාව විදියට වැඩ කරන්න දේවමිට පුළුවන් වෙයිද? අකලංකයාගෙන් කොහොම පරිගනීද? ඒ හැමදේම දැනගන්න ඊළඟ කොටස වෙනකන් ඉන්නම වෙනවා. ඔයාලට මොකද හිතෙන්නේ? අකලංකගේ මේ දඬුවම ආදරයකට පෙරලෙයිද? කමෙන්ට් එකක් දාන්න. කතාවට ආස නම් ලයික් එකක් දාලා අමුතු කතා ලෝකේ සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉක්මනින්ම 5 වෙනි කොටසෙන් හමු වෙමු.